දාලා තිනවා මේ ශ්‍රී ලංකා ජර්සි කොහමද යන්නේ ඒකට? ශ්‍රී ලංකා ජේසි අපි අත්කොට දෙන්නේ 1400ට. ඔව් දාලා තිනවා. පොකට් තියෙන එක තියෙනවා. මේක 28 ඉඳලා 38 ගණන් තියෙනවා. ඔක්කොම 2800 පමණයි. මේ ෂෝට්ස් තියෙනවා. මේ තියෙන්නේ ඩිසයින් එනවා. ආපු ගමන් මෙතන WhatsApp ගෲප් එකක් තියෙනවා අපේ ෆොටෝ දාපු ගමන් කස්ටමර්ලා කෑලි 36 ගණනකට යනවා. දැන් අපි ප්ලෑන් කරන් ඉන්නේ තව වෙන සමහර ඉල්ලන්නේ මේ Emirates ෆ්ලයිට් එක තමයි ඉල්ලන්නේ. අපිද මේකත් දාලා තියෙන්නේ. ඒක ගන්න කොහමද යන්නේ? මේකත් 1400යි. වැඩි නෑ. ඒ කියන්නේ හෝල්සේල් ඩිෆරන්ට් එකක් දෙන්න පුළුවන්. ඔව් මේ මම කියන්නේ සම්පූර්ණ රිටේල් ගාන කියන්නේ. ඕගොල්ලන් තෝග ගන්න එනකොට අපිට බැරනවා බොස් එක පොඩක් කතා 3200යි. හරිද? ඔය ගන්න ආපු ගමන් බොස් මේමනේ අපේ කඩේට හොයන් එන මිනිස්සුන්ට අපි ඩිටේල් ගන්නකොටත් පොඩි ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඩිස්කවුන්ට් ඒක ජෙන්ට්ස් එකනේ ෆුල් කිට් එක පෙන්නුවේ. මේක ඇල බොයිස් ෆුල් කිට් එක. මේ තියෙන බොස් ටී-ෂර්ට් එකයි මේකයි. මීඩියම් ලාර්ජ් XL වෙනකන් තියෙනවා. මේක අපි 2400 දෙනවා කිට් එකම. කිට් එකම. ඔව් මේ ඔක්කොම හොඳ ක්වොලිටි. මේ ඔක්කොම 800ට දෙන්නේ රිටේල් 800ට දෙන්නේ. ඒ වගේ මේ amount එක කියන්නේ බොස් රෙදි යනවනේ බොස් 3XL කියන්නේ medium size කෑලි 4-5ක් මාන්න පුළුවන් size එක තමයි මේ කියන්නේ. මේ තියෙන මේ වගේ fresh denim තියෙනවා. මේ තියෙන සුබ දවසක් කොළඹ කොට යුරෝප් චැනල් සාදරයෙන් පිළිගමු. අදත් අපි අලුත් වීඩියෝක් කරන් ආවා කේස ස්ට්‍රීට් එකේ. කේස ස්ට්‍රීට් එකේ තියෙන අබ්දුල් රහීම්. ඒකේ තියෙන ෂොප් එකක් තියෙනවා නිව් සිලෙක්ෂන්. ඒගොල්ලන්ගේ දැන් ඕගොල්ලන්ගේ අලුත් අවුරුදු වලට ගොඩාක් ටී-ෂර්ට්ස්, ට්‍රවුසර්ස් ආයේ ඒගොල්ලන්ගේ නොයෙකුත් අයිටම්ස් වගේ තියෙනවා ඒගොල්ලන්ගේ. අපි ගිහලා ඒගොල්ලන්ගේ විස්තරයක් අහමු. ඒගොල්ලන්ගේ මොනවාද නිව් සිලෙක්ෂන්ස් ඇවිල්ලා තියෙන්නේ කියලා. Colombo Peta Market is a vibrant and chaotic open-air bazaar in Colombo, Sri Lanka. Colombo Kotua, known as the city's commercial heart, and a great place for finding a wide variety of goods at bargain prices. Colombo Kotua, it's a sensory experience offering an authentic glimpse into local life. Colombo Couture. First class street, electronics, mobile phones and accessories. Colombo Couture, shoes, bags and stationery. Colombo Couture. Clothing, curtain, materials for fan fresh pastries, fresh vegetables, fruits and spices. Colombo Couture. City Street, renowned as Sri Lanka's gold market. ඇයි එන්න කොහමද අයියේ? නා 2025 සෙට් වුණා අප 2020 ඇවිල්ලා තිනවා. ඔව්. අලුත් අයිටම් කොහමද ඔයගොල්ලන්ගේ අලුත් සිලෙක්ෂන් ඇවිල්ලා තියෙනවද කොහමද? ඕනම දෙයක් ඇවිල්ලා තිනවා. ඒ අලුත් අයිටම් මේ ඔව්. බොටම් දාදි තමයි අයියේ මේ දවස් ටික පොඩ්ඩක් යන්නේ. ඔව්. මේ මකරා කියනවනේ. ඔව්. මකරා වගේ පොඩි ඩිසයින් මේ තින්නේ. ඔව්. මේ සම්පූර්ණ කිට් එක ඇවිල්ලා තියෙනවා. සෝ මේ බොටම් විතරයි මේක. මේ 4-way රෙදි කියන්නේ. සිල්ක් එක. මම දාපු ගමන් මේ තියෙන එල්ලෙන විදිය තමයි දැන් කොල්ලෝ ඉල්ලන්නේ. ඔව්. මේක අපි තොග දෙනකොට 1300 පණයි. ඒ කියන්නේ තොග දෙනකොට කීයක් ගන්න ඕනද? තොග දෙනකොට ඇවිල්ලා ගන්නකොට සයිස් එක එක ගත්තොත් පාට දෙකක් නේ. එතකොට තොග එකට රිටේල් එකට වෙනසයි නේද? වෙනසයි තියෙන්නේ. ඒ සමහර අය ඇවිල්ලා තොග කියලා රිටේල් කියලා තිල්ලනවානේ. එහෙම දෙන්න බෑනේ නේ. දෙන්න බෑ. එතකොට ඔයාලා තොග නම් තොග ප්‍රයිස් එක දෙනවා. ප්‍රයිස් එක දෙන්න චුට්ටක් වෙනස් වෙනවානේ. වෙනස් වෙනවා. රයිට් ඕකේ. තව කියන්න මට තවත් මොනවද තියෙන්නේ? මේමද හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඔව්. මේමයි තොග ගාන අපි දැන් මෙතන කීපු ගමන් ඇවිල්ලා කෑල්ලක් ඒ ගානට ඉල්ලනවා. ඔව්. එතකොට ප්‍රශ්නයක් වෙනවා. එතකොට රිටේල් ගාන වෙනයි තොග ගාන වෙනයි. ඒක හරි. ඔව්. ඒක අර එන කස්ටමර්ලා පොඩ්ඩක් අන්ඩර්ස්ටෑන්ඩ් එකකින් හිටියා නම් හරි. දැන් මේ වගේ තව බොටම් එකක් තියෙනවා Adidas Nike කියලා. අපි මේක හැමදාම කරන එකක්. ඔව්. කියන්නේ කඩේ
කවුරු නැති වුණොත් හරි මේ අයිටම් එක නැති වෙන්නේ නැහැ. හැමදාම තියෙන අයිටම් එකක් තමයි මේක පාට සෙට් එකක් තියෙනවා. නිල් එනවා, කළු එනවා. මේ කියන්නේ තනිකර වෙඩිපුර කළු තමයි යන්නේ. හරි. මේකත් අපි රිටේල් දෙනකොට 1750යි. හෝල්සේල් ගන්නකොට හොඳටම ඩිස්කවුන්ට් එකක් බලලා තමයි දෙන්නේ. මෙතන තියෙන ෂෝට්ස් විතරද තියෙන්නේ නැත්නම් තව හැම දෙයක්ම තියෙනවා. ශ්‍රී ලංකා ජේසි තියෙනවා. අද්දිගත් කොට තියෙනවා. ශ්‍රී ලංකා ජේසි. ආපුවා මේ වගේ අපි හැමදාම කරන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා Zara කියලා. මේ Zara එකේ දැන් සාම්පල් තියෙන්නේ දාලා තියෙන්නේ නිකන් පාට හතරක් විතර නිකන් කස්ටමර්ට පෙන්නන්න වෙනම පාට 10ක් එන සෙට් එකක් තියෙනවා ස්ටෝරුවේ. අර තොගේ ගන්න දෙනකොට ඒගොල්ලන්ට පෙන්නලා අපි විකුණන්න පුළුවන්. මේක ප්‍රයිස් එක මේකේ? මේක ඇවිල්ලා අපි රිටේල් දෙනකොට 1200ට දෙන්නේ. හෝල්සෙල් ගන්නකොට මේක තව අඩු වෙනවා. තව අඩු වෙනවා. මම සම්පූර්ණ කියන්නේ රිටේල් ගාන විතරයි කියන්නේ. තොග ගාන කියන්නේ මේක තියෙනවා. වෙන පොඩි කට්ටියගේ බී කට් එක තියෙනවා. ගිවන්චි කියලා ගාලා. මේක කොහොමද යන්නේ? මේ ඔක්කොම 850 පොඩි කට්ටියගේ. හෝල්සෙල් රිටේල් පොඩි ගානේ තමයි ඩිෆරන්ට් එක. මේක කියන්නේ පොඩි සයිස් නේ. ඔව්. වෙන මේ වගේ ස්කිනි තියෙනවා. මේ තියෙන්නේ එක වර්ග විදියට ඩිසයින් තියෙනවා. මේ තියෙන්නේ එක ඩිසයින්. මේක අපි රිටේල් ම දෙන්නේ 850යි. රිටේල් ම දෙන්නේ 850යි. මීඩියම් ලාර්ජ් XL ඩබල් XL. රයිට්. මේක රයිට්. ආපෝ දෙන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වගේ තියෙනවා. ෂෝට්. තනිකර බ්ලැක් විතරයි. ඒක බීච් ෂෝට් දෙක. බීච් ෂෝට්. තනිකර බ්ලැක් විතරයි. මේක එනවා සයිසස් එනවා මීඩියම් ලාර්ජ් XL. රයිට්. මේක අපි විකුණනවා මේක ඇවිල්ලා 950ට. ඕනම සයිස් එක 950 මීඩියම් ලාර්ජ් XL. ඒ වගේ ඩිසයින් තියෙනවා. මේ තියෙන්නේ ඩිසයින් 3ක් තියෙනවා. අස්සනයි මේක. කළු විතරයි. කළු විතරයි. කියන්නේ නාලා කරලා සෙල්ලම් කරනකොට කිරුටු වෙන්නේ නැහනේ. ඒ නිසා කළු විතරයි අපි ගාලා තියෙන්නේ. පාට ෂෝට් තියෙනවා වෙන අයිටම් මම පෙන්නන්නම් යන්න. මේ තියෙන්නේ ඩිසයින් 3 කළු. අර මොනවද පොප්කෝන් එකද? මේක ඇවිල්ලා වසා බොටම් එක. පොප්කෝන් බොටම් එක. මේක පොඩක් දිගට මේක පොඩ පාසු. මේ තියෙන රෙදි අල්ලලා බලන්න. නිකන් අර ප්‍රේ කරන්න ඕනම දෙයකට ජිම් යන්න සෙල්ලම් කරන්න පොඩ රෙස්ට් එකේ යාළුවන්ට කතා කරන දාගන්න පුළුවන්. Adidas Nike කියලා තියෙන පාට 10ක් එනවා. මේක අපි විකුණන්නේ මේක රිටේල් විකුණන්නේ 1400යි. සයිස් 4ම. කළු සුදු ඔක්කොම එනවා. මේ තියෙන green beige ash පාට 10ක් එනවා. ඕනම පාටක් මේ තියෙන ඕනම පාටක් ඔයගලන්ට ඇවිල්ලා රිටේල් ගන්න පුළුවන්. මෙතන කළු සුදු පොඩක් නැහැ. බඩු තියෙනවා හැබැයි ස්ටෝරුවේ. ඔයගලන්ට 1400ට දෙන්න පුළුවන්. මේ තියෙන වෙන මේ ඔක්කොම 1200යි. මේ තියෙන්නේ ගින්දර කියන්නේ මේක තමයි බොටම්. අර මේක ගින්දර කියනවා. මේ ගින්දර ගන්නකොට බොසා තව බොටම් එකක් එනවා. මේ තියෙන අකුණු කියලා. අර එක දවසට පැයෙන් ඩිෆරන්ට් එනවා. ට්‍රෙන්ඩ් එක දැන් මේක තමයි. අකුණු අරමවට ඉස්සර පෙන්නේ මකරා. මේ තියෙන තව එකක් තියෙනවා බොස්. මේ අර දැන් යන්නේ මේක සුදුයි කළුයි. ඕගොල්ලෝ මෙතන මේ මොනවද බං කියලා. දැන් මොවාට පෙන්නනකොට තව ෆැක්ටරියෙන් තව ඩිසයින් එකක් රිලීස් වෙනවා. මේක හොඳටම බැගි. මේ තියෙන්නේ. මේක නිකන් උකුස්සා වගේ. කැලේ තියෙන සත්තු ඔක්කොම බොටම් වල තියෙන්නේ දැක්ක. කීයද කියන්නේ මේකේ? මේකත් 1750 අපි රිටේල් විකුණන්නේ. හෝල්සේල් විකුණනකොට හොඳටම ඩිෆරන්ට් තියෙන ප්‍රයිස් වල. ඒක තියෙනවා. දැන් අලුතෙන් යනවා බොසා. දැන් ඉස්සරනේ කොටට අඳින්නේ. දැන් ඩෙනිම් ෂෝට් ඇවිල්ලා තියෙනවා අපි ළඟ. ලයිට් බ්ලූ. මේක බැගි. මේක 2650යි. රිටේල් විකුණන්නේ. තොග ගන්න දෙනකොට තොග ගන්න දෙනකොට මේ වගේ පැක් එකක් තියෙනවා. මේ තින්නේ. මේ පැක් එක තියෙනවා. මේකේ සයිස් තියෙනවා 28, 30, 32, 34, 36 වෙනකන් තියෙනවා. ඒගොල්ලන්ට පැක් එකක් ගන්නත් පුළුවන් හෝල්සේල් ගන්නකොට. පැක් දෙකක් හරි. සයිස් සෙට් එකේ එම බලලා ගන්න පුළුවන්. ඔයගොල්ලන් ළඟ දැන් අවුරුද්දට මොනවද තියෙන්නේ? මොනවද අලුත් ඩිසයින්ස් ඇවිල්ලා තියෙනවද? ඩිසයින් එනවා. ආපු ගමන් මෙතන WhatsApp group එකක් තියෙනවා. අපේ ෆොටෝ දාපු ගමන් කස්ටමර්ලා කෑලි 36 ගනනකොට යනවා. දැන් අපි ප්ලෑන් කරන් ඉන්නේ තව වෙන ඩිසයින් ගන්න. අපි ඉදිරියට ඔයගොල්ලන්ට දෙන්න. දැන් ලේඩිස් පැන්ට් උත් අපි කරනවා. ඉස්සර ලේඩිස් කරේ නෑනේ. ජෙන්ට්ස් විතරයිනේ. අපි දැන් ලේඩිස් ඇසිඩ් ටොස් එකකින් බැගි කරලා තියෙනවා. බැගි. මේක කොහමද යන්නේ වයිස් එක? මේක 3300 රිටේල්. ඒක කලස් තියෙනවා. මේකේ දැන් මේ පාර තමයි යන්නේ බොසා.
අපි ගැව්වා සුදු කළුවකම ගැව්වට යන්නේ නැහැ. මේ කලස් තමයි යන්නේ. මේක එල පොකට් එක නැහැනේ. දැන් පොකට් තියෙන එකක් තියෙනවා. මේ තියෙන්නේ. ඒක හැබැයි මේකටයි පොකට් එකටයි පොඩි ඩිෆරන්ට් එකක් නැද්ද තියෙන්නේ. මේ තියෙන්නේ මේක 200යි. මේක 3200යි. මේ තියෙන්නේ. ඔය ගණ්ඩ ආපු ගමන් බොස් මේමනේ අපේ කඩේට හොයන් එන මිනිස්සුන්ට අපි ඩිටේල් ගන්නකොටත් පොඩි ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඩිස්කවුන්ට් දෙනවා. ඔව්. තව මෙතන තියෙන එක මේ තියෙන මේ වගේ තියෙනවා ෂෝට් තියෙනවා මේ මකර බොටම් එක මකර ෂෝට් එක. එතකොට මේ ෂෝට් එක කොහමද මේක? ඒකත් වෙනවා. ඒක පෙන්නන්නේ. මේක බොසා ටී-ෂර්ට් ඇවිල්ලා තියෙනවා පොප්කෝර්න් එකේ VL කියලා. ඔව්. ඒක බලලා කස්ටමර්ලා ගොඩක් ඇහුවා ෂෝට් නැද්ද කියලා. අපි ඊට පස්සේ VL කියලා ෂෝට් ගාලා තියෙනවා. මේ තියෙන ටී-ෂර්ට් එක යාට පොඩ පෙන්නන්න කියන සුදු එක අර තියෙන්නේ. මේකද? අර තියෙන්නේ. ආරක. එළිය අර තියෙන්නේ VL කියලා. ඒ ඩිසයින්ම ෂෝට් ඉල්ලුවා. එතකොට අපි ඒ ඩිසයින්ම ෂෝට්ත් ගැව්වා. ඔය දැන් මේකේ කෑලි 2යි 3යි තියෙන්නේ. තොගනේ බොස් ඒක යන්නේ. තව එනවනේ ස්ටොක්. තව එන්න තියෙනවා. තව මේ තියෙන එළියෙත් මේකත් අපේ තමයි. එළියේ මේ තියෙන මේ වගේ ෂෝට්ස් තියෙනවා. මේ තියෙන පොකට් දාලා තියෙනවා. පොකට් තියෙන එක තියෙනවා. මේක 28 ඉඳලා 38 ගණන් තියෙනවා. ඔක්කොම 2800 පමණයි. මේ ෂෝට්ස් තියෙනවා. මේ තියෙන්නේ. ඔයාලට පෙන්නුවේ. දැන් මේ වගේ බොටමුස් යනවා. මේක. මේ තියෙන්නේ. මේක දැන් බොටම් බොසා ඉස්සර වගේ අර කොන්ක්‍රීට් තාපුව වගේ ඉටින් නරකයි. බොටම දාපුවම අන්න හරියට හරි. එහෙම තියෙන්නේ. එල්ලෙන්න ඕනේ බොටම් එක. එක එක ඩිසයින් දැන් මේකේ පාට සෙට් එකක් එන්න තියෙනවා. දැන් සමහර බඩු බොස් දැන් ඉවරයි. දැන් ආපෝ දැන් අපේ නෝම්බි කාලට පොඩි දවසයිනේ තියෙන්නේ. ඊට පස්සේ සීසන් සිංහ අවුරුදු. සීසන් එක තමයි මේක 4 බොටම්. මේකත් 1400යි. මේ ලෝගෝ විතරයි මාරු වෙන්නේ බොස් පාට 10ක් එනවා. Nike Adidas ඒ වගේ දැන් පොඩි ඩිෆරන්ට් එකක් කරලා තියෙන්නේ. දැන් වර්ල්ඩ් කප් උත් ඇවිල්ලානේ තියෙන්නේ. දැන් ඒ නිසා අපි ශ්‍රී ලංකා ජේසි දාලා තිනවා. ශ්‍රී ලංකා ජේසි කොහමද යන්නේ ඒකට? ශ්‍රී ලංකා ජේසි අපි අත්කොට දෙන්නේ 1400ට. ඔව් මේක ඇවිල්ලා කොපි. ඒ කියන්නේ ඔයගොල්ලන් මේ කියන්නේ print කරලා දෙනවද? ඔව් print කරලා දෙන්නේ නැහැ. මේ තියෙන එක තමයි දෙන්නේ. ඒ කියන්නේ print වෙලාම එනවා. ඔව් print වෙලාම එනවා. print වෙලාම එනවා. මේ ශ්‍රී ලංකා ජේසි ක්‍රිකට් ජේසි තියෙනවා. අද්දික තියෙනවා, අත්කොට තියෙනවා. මේ වගේ බොඩි ආමරුත් තියෙනවා. මේ තියෙන්නේ. සමහර ජිම් යන කොල්ලෝ ඉන්නවනේ. දැන් පොඩ්ඩ ඩිෆරන්ට් එක කරලා 2020 පාට වැඩිය 2026 පොඩ්ඩ ඩිෆරන්ට් කරලා තියෙන්නේ. ස්පෝර්ට් අයිටම් උත් දාලා තියෙන්නේ. ඒ වීඩියෝ එක බැලුවා නම් ඉස්සර ටෙක්ස්ටයිල් විතරයිනේ. කල්සන් සර්ට් විතරයිනේ. දැන් ස්පෝර්ට් අයිටම් උත් පොඩ්ඩක් දාලා තියෙන්නේ. ෆුට්බෝල් ජර්සිත් තියෙනවා. මේ තියෙන්නේ මේ වගේ දැන් අඳින්නේ මේක බොසා. මේ කොල්ලෝ සමහර ඉල්ලන්නේ මේ ෆ්ලයි එමිරේට්ස් ෆ්ලයිට් එක තමයි ඉල්ලන්නේ. අපිද මේකත් දාලා තියෙන්නේ. ඒ කියන්නේ කොහමද යන්නේ? මේකත් 1400යි. වැඩි නෑ. ඒ කියන්නේ හෝල්සේල් ඩිෆරන්ට් එකක් දෙන්න පුළුවන්. ඔව් මේ මම කියන්නේ සම්පූර්ණ රිටේල් ගාන කියන්නේ. ඕගොල්ලන් තෝග ගන්න එනකොට අපිට බැරනවා බොස් එක පොඩ්ඩක් කතා කරලා ඒගොල්ලන් කෑලි 30ක් ගන්නොත් පොඩි ඩිස්කවුන්ට් එකක් දාලා දෙනවා. දැන් මේකේ දැන් කෑලි 2යි 3යි තියෙන්නේ. මේ ඉරි දැන් යන ඩෙනිම් තියෙනවානේ. ඔව්. ඉරි ඔව් මේක ලේඩිස් නේ නෑ ජෙන්ට්ස් එක නේ. ඔව් දැන් ඔක්කොම දෙකම එක වගේ තමයි අඳින්නේ. ජෙන්ට්සු ලේඩිස්ු දෙකම එක වගේ අඳින්නේ. මෙතන පොඩි අකුණු පාරක් ගියා වගේ මේකේ මේ පාටයි මේ පාටයි. ලයිට් බ්ලූ මේක එහෙම තමයි යන්නේ. කීයද මේක යන්නේ? මේක අපි දෙනවා 3650ට. හෝල්සෙල් ගන්නකොට මම දැනුත් කියන හෝල්සෙල් ගන්න කියනකොට වෙනම ඩිෆරන්ට් ප්‍රයිස් එකක් දෙන්නේ. මේ වගේ තියෙනවා මේ තියෙන්නේ. තාම ෆුල් බොසා ෆුල් කිට් යනවා. මේක පොප්කෝර්න් එක නේ. පොප්කෝර්න් එක ෆුල් කිට් යනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ බොටමයි ටී-ෂර්ට් එකයි. තාම අඳිනවා කොල්ල බොටමයි ටී-ෂර්ට් එක වගේ. මේක අපි 2800යි. මම සම්පූර්ණ තාමත් දැනුත් කියන්නේ මේ පස්වෙනි පාර මම දන්න සම්පූර්ණ කියන රිටේල් ප්‍රයිස් කියන්නේ. හෝල්සෙල් ගන්නකොට මේ ගන්න මේ නෑ වෙනස් වෙනවා. වෙනස් වෙනවා බොස්. ගිය පාරේ ප්‍රශ්න උත් ගියා අපිට. ඔව් කෑල්ලක් ඉල්ලන්න ඇවිල්ලා හෝල්සෙල් ගන්නවා දාලා තියෙන කියලා ප්‍රශ්න වෙලා මිනිස්සු ගාන්නත් ඇවිල්ලා තියෙනවා. ඔව් මම ඒක සම්පූර්ණ කියන රිටේල් ගාන. මේක ඇවිල්ලා බොසා බොයිස් ත්‍රී කෝටද මේක? නෑ ඒක ජෙන්ට්ස් එකනේ ෆුල් කිට් එක පෙන්නුවේ. මේක ඇවිල්ලා බොයිස් ෆුල් කිට් එක. මේ තියෙන බොසා ටී-ෂර්ට් එකයි මේකයි. මීඩියම් ලාර්ජ් XL වෙනකන් තියෙනවා. මේක අපි 2400 දෙනවා කිට් එකම. කිට් එකම. ඔව් මේ ඔක්කොම සම්පූර්ණ කියන රිටේල්. තව එන්න බොස් ඇතුලේ තියෙනවා. ඔෆිස් වෙයර්ස් තියෙනවනේ? ඔෆිස් වෙයර් තියෙනවා. මේ තියෙන්නේ. දැන් බෙල්ට් දාන්න ඕනේ නෑ. ඒකත් එක්ක වෙනවා. මේ තියෙන්නේ. ලූප් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්.
දැන් බෙල්ට් මොකුත් දාන්න ඕනේ නැහැ. මේක ඉන්දියන් අයිටම් එක. මේක අපි 3450ට දෙනවා. රිටේල් ගන්නකොට තව අඩු වෙනවා. හෝල්සේල් ගන්නකොට වෙනම ගාන. මේක ස්ලිම් ෆිට් එකක් නේ? මේ ස්ලිම් ෆිට් එක. දැන් බෙල්ට් ඕනේ නැහැ. ඉන්නට හරියට දාපු ගම ෂර්ට් එකකින් කරන් පස්සේ මෙතනින් තමයි ඇඩ්ජස්ට් කරන්න තියෙන්නේ. ඒක තියෙනවා. මේකේ ෂෝට්ස් තියෙනවා. මේ තියෙන්නේ ස්පෝර්ට් ෂෝට්ස්. මේ බලන්න හොඳ ක්වොලිටි. මේ ඔක්කොම අච්චියට දෙන්නේ රිටේල් අච්චියට දෙන්නේ. ඒ වගේ ගිය පාරත් අපි එළිය දාලා තිබ්බේ. දැන් තාම දවස් තියෙනවනේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේ තියෙන්නේ. ගිය පාර වගේ ඔයගොල්ලන්ට පෙන්නන්න පාට ඒවා තියෙන්නේ. ගිය පාරට වැඩිය මේ තියෙන මැරූන් ග්‍රීන් ක්‍රොකොඩයිල් නේ? ඔව් ක්‍රොකොඩයිල් තියෙනවා සුපර් ට්‍රයි තියෙනවා. මේක රිටේල් ගන්නකොට 2400යි. ඔයගොල්ලන්ට තොග ගන්නකොට ගොඩක්ම ඩිස්කවුන්ට් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ සීසන් කාලේනේ. ඔව්. තව එන්න බොස් අපෙන්නන්න. තව අපි මේක තමයි අර අපි එළිය ගාලා මොසා පාට දැන් මේ Zara එක. මේ තියෙන්නේ කස්ටමර්ලා ඇවිල්ලා ඒගොල්ලන් විදිහට සෙලෙක්ට් කරනවානේ. අර ඒ තියෙන මෙතන දානවා. මේක Zara. මේ තියෙන්නේ Zaraත් තියෙන පාට එක පාට තියෙනවා. මේක 2000යි. ඔව් කැලක් 2000යි. ඔයගොල්ලන් සමහර විට මේ 5 දෙනෙක් විතර එකතු වෙලා කැලි 10ක් එම රිටේල් ගන්නකොට පොඩි ඩිස්කවුන්ට් එකක් ඒකෙත් දෙනවා අපි. ඒක දෙනවානේ. ඔව් ඒ ගානටම දෙන්නේ නැහැ. ඒ වගේ ඔයගලන්ට මේ තියෙන්නේ printed shirts තියෙනවා. charm shirt ගොඩක් කට්ටිය ඉල්ලනවා. මේ බෙඩිය ඩිසයින් නැතුව මේක 3XL 4XL 5XL වෙනකන් තියෙනවා මේ shirt. අපි මේක දෙන්නේ ඇවිල්ලා 2650ට දෙනවා. මේ තියෙන්නේ මේක ලොකු size cotton නේ. ඔව් මේ amount එක කියන්නේ බොස් රෙදි යනවනේ බොස් 3XL කියන්නේ medium size කෑලි 4-5ක් මාන්න පුළුවන් size එක තමයි මේ කියන්නේ. මේ තියෙන්නේ මෙයාගේ fast denim තියෙනවා. මේ තියෙන්නේ මේක 3900යි. මේ ඔක්කොම මේ මී ඇපුවා වගේ තිබ්බොත් තමයි බොස් ගානකට දෙන්න පුළුවන්. ඒක තමයි ට්‍රෙන්ඩ් එක නේ. ඔව් එහෙම තමයි කස්ටමරුත් ඉල්ලන්නේ. කොච්චර ඉරලා තියෙනවා එච්චර දෙන්න පුළුවන් කියලා. තව බොස් මාස් බොටම් මෙහෙම තියෙනවා. ඔව්. හොඳ රෙදි මාන්නේ. නිකන් අර මාරගම පැත්තේ මාන විදිය නෙමෙයි. මේ පොඩ්ඩක් ක්වොලිටි එක ඊයේ කට්ටිය ඇවිල්ලා අරන් ගිනින් පොඩි අයටත් තියෙනවා මේකේ. පොඩි අයටත් තියෙනවා. පොඩි අයට අපි දැන් ඉදිරියට කරනවා බොස්. දැන්ට තියෙන ලොකු කට්ටියට තමයි තියෙන්නේ. රයිට්. මට කියන්න මේ ලොකේෂන් එක කොහමද මෙතනට එන්න ඕනේ කියලා කියන්න බලන්න. මේක තියෙන බොස මෙහෙමයි. ඔයගොල්ලන් තාම කෝච්චියෙන් ඇවිල්ලා බැස්සනම් බොස එහෙම මල්ලත් පාරෙන් ඇවිල්ලා කේසරි දෙක කියලා ඇව්වොත් බොස පෙට්‍රල් සෙඩ් එකක් තියෙනවා. එතන පොලිසියක් තියෙනවා. ඒකේ කෙලින්ම කේසරි දෙක ඇවිල්ලා අබ්දුල් රහීම් මාකට්. අබ්දුල් රහීම් මාකට් එකෙන් බොස් කෙලින්ම ඇතුළට ඇවිල්ලා නිව් සෙලෙක්ෂන් කියලා කවුරු ඇව්වොත් හරි කියනවා. පාරේ දැක්කොත් හරි කියනවා නිව් සෙලෙක්ෂන් කෝ කියලා. මේ තියෙන මේක තමයි කාඩ් එකේ ඇඩ්‍රස් එක. බොසත් පෙන්නලා ඉස්සරහම එනකොට මේක තමයි ඇඩ්‍රස් එක. මේකේ තියෙන්නේ අපේ බොසාගේ කැන්ටැක් එක. අනිවාර්යයෙන් මේ කාඩ් ඇඩ්‍රස් එක පොඩක් ස්ක්‍රීන්ෂොට් එකක් දාලා අනිවාර්යෙන් එන්න බොස්. ඔයගලන්ට එමදාම එන විදියට තමයි අපි ගානක් කියන්නේ. ඒ කියන්නේ මෙතන හොඳට ලාභෙට ගන්න පුළුවන්. ලාභෙට ගන්න පුළුවන්. වචන වගේ තියෙයි. අර මම අන්තිමට කියන්න කැමති දැන් රිටේල් ගන්න ඇවිල්ලා ඒ කෑල්ල මට හෝල්සේල් ගානට දෙන්න කියලා කවුරුත් කරදර කරන්න එපා. හෝල්සේල් වෙනයි රිටේල් වෙනයි. රයිට්. channel එක subscribe කරලා නැති කට්ටිය දැම්මම subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.